මොන දෙයකටත් කට පරිස්සම් කරගෙන ඉන්න බෑනේ. ඒ නිසා සමහර විට අතට අහු වෙන දේ කාලා ඔන්න සීනි දියවැඩියා තත්ත්වය අපි හදා ගන්නවා. මේ වගේ ප්‍රවණතාවයක් තියෙනවා වර්තමානයේ සමාජය තුළ. ඔබතුමීට මොකක්ද මේ පිළිබඳව කියන්නට තියෙන්නේ? ඔව් ඇත්තටම දියවැඩියාව කියන තත්වයේදී මේක මොකක්ද කියන එක අපි ආයේ සමාජගත කරන්න අවශ්‍ය නැහැ. මං හිතන්නේ දැන් පුංචි වයසේ ඉඳන්ම දරුවන්ට අවුරුදු 14 15 සමහර වෙලාවට ඊටත් වඩා ඊටාම කුඩා දරුවන්ට පවා මේක වැළඳෙන ප්‍රවණතාවයක් තියෙනවා. අපි බලන්න ඕනේ ඇයි මේක හැදෙන්නේ? කොහොමද අපි මේක රිවර්ස් කරගන්නේ? දැන් අපි ඉස්සර කතා කරන්නේ දැනට අවුරුදු 5කට 10කට විතර කලින් නම් සාමාන්‍යයෙන් අවුරුදු 40 50 වගේ වෙනකොට තමයි මේ වගේ දියවැඩියාව මధుමේහ ආශ්‍රිත ගැටලු මතුවෙන්නේ. නමුත් වර්තමානයේ වෙනකොට තරුණ අයට මේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක ගැන ප්‍රශ්න තියෙනවා. එතකොට දියවැඩියාව විවිධ ප්‍රමේහ රෝග දක්වා මේක වර්ධනය වෙලා තියෙනවා. එතකොට මේක දියවැඩියාව පමණක් නෙවෙයි මේ ඉන්සියුලින් නිසා අපිට ඇති වෙන්න පුළුවන්. කියන්නේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක නිසා, ඉම්බැලන්ස් එක නිසා ඇති වෙන්න පුළුවන් රෝග ගණනාවක් අද වෙද්දී තියෙනවා තරුණ අය අතර. අපි ගත්තොත් කාන්තාවන්ට PCOS, PCOD තත්වයට පවා මේක විශාල බාධාවක් වෙලා තියෙනවා. ඉතින් මේක වෙන්නේ අපේ තියෙන වැරදි හැම වෙලේම කියනවා වගේ වැරදි ආහාර පුරුදු. අපි හැම වෙලේම ඉන්ස්පයර් වෙනවා සෝෂල් මීඩියා බලුවත් සීනි වෑහෙන පැණි වේරෙන දේවල් අපිට දකින්න තියෙන. ඉතින් අපි ආසයි ඒව කන්න. එහෙම තමයි මිනිසුන්ගේ බ්‍රේන් එක මේ ඕගන්ස් හැදලා තියෙන්නේ. ඔව් ඒව හැදලා තියෙන්නේ එහෙමයි. ඉතින් අපි දකින්නකොට ආස හිතනවා කන්න. නමුත් පුළුවන් නම් චුට්ටක් අඩපරිස්සම් කරගන්න. අර කියන්නේ self discipline අපිට තියෙනවා නම් ඒක හොඳයි. ඒ වගේ තැනකින් අපිට ඒක ආරම්භ කරන්න. ඉතින් සීනි කන එක නවත්වන්න. සහ healthy sugar පැත්තට යන කෙනා අපි කවුරු හරි කෙනෙක්ට සීනි අවශ්‍යයි අපිට ශරීරය කියන්නේ අවශ්‍ය ක්‍රියාවලින් වලට මම කියන්නේ healthy sugar කියන කොටස. ඉතින් ඒකට අපිට ඕනෑ තරම් දේවල් තියනවා ගන්න. ඒ ඇරෙන්න අර કૃතිම රසකාරක සීනි අන්තර්ගත දේවල් පුළුවන් තරම් පාලනය කරන්න, පුළුවන් තරම් නවත්වන්න සහ ක්‍රියාකාරී වෙන්න හොඳ ක්‍රියාශීලී ශරීරයක් තියාගන්න. දවසකට අඩුම තරමේ විනාඩි 30ක්වත් හොඳට දාඩිය දාන්න මේ ග්ලෑන්ඩ් ස්ටිමියුලේට් වෙන්න වැඩ කරන්න. එතකොට අරක ටික ටික මේ තැන්පත් වීම මේ දේවල් අපිට මේ පාලනය කරගන්න පුළුවන්. සහ හොඳ මයින්ඩ් එකක් තියාගන්න, හොඳ මානසික සෞඛ්‍යයක් තියාගන්න. අන්න ඒ විදිහට අපි ගැන හිතුවොත් මේකෙන් අපිට පොඩ්ඩක් පාලනය වීමක් හෝ වෙන්න පුළුවන්. ඉතින් එහෙම නොවුනොත් ටිකක් අපහසුයි මේ විදිහට අපිට මේ ගමන යන්න. දැන් කෞසල මහත්මයා හැම ලෙඩ රෝගයකටම පිළිමක් හොයලා දීලා තියෙන සිලෝන් සයන්ස් ආයතනය විසින් දියවැඩියාව මර්ධනය කරන්න, දියවැඩියාව පාලනය කරන්න යම්කිසි ඔසුවක් තියනවද? ඔව් අපි මේකත් කැප්සූල් එකක් විදිහට නිෂ්පාදනය කරලා තියෙන්නේ ග්ලූකෝසිල් මස්බැද්ද කියලා. අපේ තියෙන හැම නිෂ්පාදනයක්ම කැප්සූල් එකක් විදිහට නිෂ්පාදනය කරලා තියෙන ඇත්ත වශයෙන්ම භාවිතා කරන්න පහසු වෙනවා. මොකද බෑග් එකේ වුණත් දාගෙන යන්න පුළුවන් විදිහට තමයි අපි අපේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මස්බැද්ද කියන ශාකය ගොඩක් අය ගෙදර වවා ගන්න උත්සාහ කරනවා. ඇත්තටම මස්බැද්ද ශාකයක් ගෙදර තියෙනවා කියන එක ගොඩක් හොඳ දෙයක්. නමුත් මස්බැද්ද හැමෝටම එක විදිහට වවා ගන්නත් බෑ. අනිත් එක තමයි ගොඩක් දුර්ලභ ශාකයක්. ඒ කියන්නේ හැම පැත්තකම වගේ වැවෙන්නෙත් නැහැ. ඉතින් අපි ඒකින්ද ගොඩක් අර කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ට හොයාගන්න අමාරු හින්දා මේක කැප්සූල් එකක් විදිහට නිෂ්පාදනය කරලා තියෙනවා. අනිත් එක තමයි විශේෂයෙන් කියන්න ඕනේ අපේ තියෙන කැප්සූල් වල මම කලිනුත් සඳහන් කරා කවර එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ශාකමය අමුද්‍රව්‍ය භාවිතා කරලා. එතකොට 100%ක්ම ශාක කැප්සූල් එකක් විදිහට තමයි අපේ ශරීරයට ඇබ්සෝබ් වෙන්නේ. කෞසල මහත්මයා දැන් අපි වෙළඳසැලකට ගියාට පස්සේ මෙවැනි ස්වභාවික නිෂ්පාදන ගණනාවක් තියෙනවා. ඒ අතරින් අර පාරිභෝගිකයෙක් විදිහට අපි දැනගන්න ඕනේ නියමිත ප්‍රමිතියකට අනුව සැකසෙන දෙයක් අපි පරිභෝජනය කරන්න. ඔබතුමා කොහොමද මේ අනුමැතිය? ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රමිතියකින් යුක්තව මේ දේවල් පාරිභෝගිකයා අතටපත් වෙනවා කියලා මේ විදිහට වගකීමේ විශ්වාසයෙන් සඳහන් කරන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. ඇත්තටම සිලෝන් සයන්ස් නිෂ්පාදන 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත නවීන තාක්ෂණයෙන් යුත් නිෂ්පාදනාගාරයක් තුල තමයි අපේ සියලු නිෂ්පාදන කටයුතු සිද්ධ වෙන්නේ. ඊට අමතරව GMP, HACCP, FSSC සහ ISO කියන තත්ත්ව සාතික වලට අනුකූලව ප්‍රමිතියෙන් උසස් විදියට නිෂ්පාදනය කරන නිෂ්පාදන පෙළක් විදියට සිලෝන් සයන්ස් නිෂ්පාදන හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ තියෙන කැප්සූල් එක. කැප්සූල් එකේ තියෙන කවර එක පවා අපි නිර්මාණය කරන්නේ ශාකමය අමුද්‍රව්‍ය භාවිතා කරලා. ඒකින්ද කිසිම වෙලාවක ශරීරයට අහිත කර වෙන්නේ නැහැ. ඉක්මනට ශරීරයට ජීර්ණය වෙනවා. සිලෝන් සයන්ස් කියන නමින්ම අපි පාරිභෝගිකයන්ට ගෙනියන්න උත්සාහ කරන්නේ ලංකාවට ආවේනික වගේම විද්‍යානුකූලව නිෂ්පාදනය කරන නිෂ්පාදන පෙළක් කියන එක.
හොඳයි අපිට නරඹන්න පුළුවන් දැන් හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි નિયમિત ප්‍රමිතියට අනුකූලව පාරිභෝගිකයා අතටපත් වෙන ආකාරය. ඉතින් බය වෙන්නට දෙයක් නැහැ. අර මම කලින් සඳහන් කරා වගේ වර්තමාන සමාජයේ තියෙනවා බෝ වෙන රෝග වලට වඩා බෝ නොවන රෝග තමයි වැඩි වශයෙන් දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් බය වෙන්නට දෙයක් නැහැ. සිලෝන් සයන්ස් ආයතනය විසින් ඔබට ඔන්න ප්‍රමිතියට අනුකූලව, තත්ත්ව සහගත වලට අනුකූලව નિયમિત ප්‍රමිතියෙන් පාරිභෝගිකයා අතටපත් වෙන ආකාරය ඔබට දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ සියලුම නිෂ්පාදන පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගන්නට 0767 453 453 කියන දුරකථන අංකය ඔස්සේ වගේම www.ceylonscience.lk කියන වෙබ්සයිට් එක හරහාත් ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ශරීර සෞඛ්‍ය හරි විදිහට තියාගන්න ඕනේ. අපේ ජීවිතේ මොනතරම් දේවල් ලැබුණත් වැඩක් නැහැ මේ ශරීර සෞඛ්‍ය අපිට නිසි විදිහට තියාගන්නට හැකියාවක් ලැබෙන්නේ නැත්නම්. ඉතින් බය වෙන්නට දෙයක් නැහැ. සිලෝන් සයන්ස් ආයතනයේ විසින් ඔබව ලස්සනට ඉන්න, නිරෝගීව ඉන්න මේ නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් ලස්සනට ඉන්න, නිරෝගීව ඉන්න සිලෝන් සයන්ස් ආයතනයේ විසින් මේ නිෂ්පාදනය කරලා තියෙන නිෂ්පාදන පාවිච්චි කරලා බලන්න.